කොහොමද ඔයාලට? ඔන්න අද මම ගොඩක් විශේෂ වීඩියෝ එකක් තමා ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් සහ ඩවුට්ස් තියෙන දෙයක් ගැන තමා මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. වෙන කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් ඔයාට law of attraction කරන්න පුළුවන්ද? මේක ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. ස්පෙෂලි අම්මලට එහෙම ඩවුට් එකක් තියෙනවා. තමන්ගේ ළමයා වෙනුවෙන් law of attraction කරන්න පුළුවන්ද? වයිෆ්ට පුළුවන්ද හස්බන්ඩ්ගේ හීනයක් වෙනුවෙන් law of attraction කරන්න? මේකට සරලම උත්තරය තමා ඔව් කියන එක. ඒ කියන්නේ ඔයාට තව කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් ඔයාට law of attraction කරන්න පුළුවන්. කොහොමද එහෙම ඒක කරන්නේ? මෙහෙමයි. ඔයා තව කෙනෙක් වෙනුවෙන් law of attraction කරනවා නම් ඒ කරන්නේ අනිවාර්යෙන්ම ඔයාට සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙනුවෙන්. පාරේ යන කෙනෙක් වෙනුවෙන්, ඔයා දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් ඔයා law of attraction කරන්නේ නැහැනේ. ඔයාට අනිවාර්යෙන්ම සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙනුවෙන්, එයාගේ හීනයක් වෙනුවෙන් තමයි ඔයා law of attraction කරන්නේ. මම මේක එක්සාම්පල් එකකින්ම පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට මේක තවත් හොඳට ක්ලියර් වෙයි. හිතන්න අම්මා කෙනෙක් එයාගේ දුවගේ එක්සෑම් එක වෙනුවෙන් law of attraction කරනවා කියලා. එතකොට ඒ අම්මට පුළුවන් එයාගේ දුව එක්සෑම් හොඳට පාස් වෙන එක වෙනුවෙන් විශ්ව ආකර්ෂණ නීතිය පාවිච්චි කරන්න. එතනදී ඒ අම්මා විෂුවලයිස් කරන්න ඕනේ දුව එක්සෑම් එක පාස් වෙලා දුව සතුටු වෙන එක විදිය ගැන හිතලා නෙමෙයි. ඒක තමා මෙතන ඉම්පෝර්ටන්ට් දේ. ඒ අම්මා විෂුවලයිස් කරන්න ඕනේ දුව එක්සෑම් එක හොඳට පාස් වුණ නිසා ඒ අම්මා සතුටු වෙන විදිහ තමා. ඒ කියන්නේ ඔයාට බෑ තව කෙනෙක් ඒ කෙනාගේ හීනයක් ඉෂ්ට වුණාම ඒ කෙනා සතුටු වෙන විදිහ විෂුවලයිස් කරන්න. මොකද තව කෙනෙක් සතුටු වෙන විදිහ ඔයාට ෆීල් කරන්න බෑනේ. ඔයාට ඒ හැඟීම එන්නේ නෑනේ. ඒක ඔයාට දැනෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් ඔයාගේ කවුරු හරි එයාලගේ හීනයක් ඉෂ්ට වුණාම ඔයාට ඇවිත් කියද්දි ඔයා සතුටු වෙන විදිහ විෂුවලයිස් කරන්න. එතකොට අම්මා කෙනෙක් තමන්ගේ දුවගේ එක්සෑම් එක වෙනුවෙන් විශ්වාකර්ෂණ නීතිය ෆලෝ කරනවා නම් ඒ අම්මා විෂුවලයිස් කරන්න ඕනේ දුව එක්සෑම් එක පාස් වෙලා දුව සතුටු වෙන විදිහ ගැන හිතලා නෙමෙයි. දුව එක්සෑම් එක පාස් වුණ නිසා ඒ අම්මා සතුටු වෙන විදිය ගැන හිතලා. මම තව එක්සාම්පල් එකක් කිව්වොත් වයිෆ් කෙනෙක් එයාගේ හස්බන්ඩ්ට අලුත් ජොබ් එක ලබා ගන්න law of attraction කරනවා නම් ඒ වයිෆ් විෂුවලයිසේෂන් ටෙක්නික්ස් කරන්න ඕනේ හස්බන්ඩ්ට අලුත් ජොබ් එකක් හම්බුන නිසා ඒ වයිෆ් සතුටු වෙන විදිහ ගැන හිතලා. ඔයාට විෂුවලයිස් කරන්න පුළුවන් හස්බන්ඩ්ට අලුත් ජොබ් එකක් හම්බුණා කියලා ඔයාට ඇවිත් කියන විදිහ, ඔයා ඒ වෙනුවෙන් පොඩි සෙලිබ්‍රේෂන් එකක් අරේන්ජ් කරන විදිහ, ඒ දේ නිසා ඔයාට සතුටු හිතෙන විදිහ, අන්න ඒ වගේ කතන්දරයක් ස්ටෝරි එකක් ඔයාට විෂුවලයිස් කරන්න පුළුවන්. ඔයා දැකලා ඇති සමහර වීඩියෝස් වල කියනවා තව කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් අපිට විශ්ව ආකර්ෂණ නීතිය කරන්න බැහැ කියලා. එහෙම කියන්නේ කෙනෙක්ගේ හීනයක් ඉෂ්ට වුණාම ඒ කෙනාට දැනෙන හැඟීම සතුට ගැන හිතලා අපිට ටෙක්නික්ස් කරන්න බෑ. අන්න ඒක නිසා තමයි සමහර අය මේ දෙයට බෑ කියලා කියන්නේ. හැබැයි ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් ඒ කෙනාගේ හීනය ඉෂ්ට වුණාම ඔයාට කොහොමද දැනෙන්නේ කියලා හිතලා law of attraction කරන්න. ඒකයි මම මුලදිම කිව්වේ අපි අනිවාර්යෙන්ම තව කෙනෙක් වෙනුවෙන් law of attraction කරනවා නම් ඒ අනිවාර්යෙන්ම අපිට සම්බන්ධයක් තියෙන කෙනෙක් වෙනුවෙන්. තව දෙයක් කියන්න ඕනේ ඔයාලා එයාලගේ හීන වෙනුවෙන් law of attraction කරන ගමන් එයාලටත් ඒ හීන වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ දේවල් ෆලෝ කරන්න කියන්න. ඒත් එක්කම තමයි මහන්සි වෙලා වැඩ කරන්න කියන්න. ඒ කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ එක්සෑම් එක වෙනුවෙන් law of attraction කරනවා නම් අනිවාර්යෙන්ම මතක තියාගන්න අම්මා විතරක් මේ දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. දරුවත් පාඩම් වැඩ කරන ගමන් දරුවට කියන්න එයාටත් මේ දේවල් ෆලෝ කරන්න කියලා. පොසිටිව් ඇටිටියුඩ් එකක් මේන්ටේන් කරන්න කියලා. එහෙම. සමහර විට එයාලා ඒවා විශ්වාස කරන්නේ නැත්නම් එයාලා පාඩම් කරන ටේබල් එක ඉස්සරහින් අඩුම එයාලගේ හීනයට අදාළ
ෆොටෝ එකක් හරි තියාගන්න කියන්නේ ඒකත් අපි දන්නේ නැති වුණාට ඒකත් මේ විශ්ව ආකර්ෂණ නීතියේම එන ටෙක්නික් එකක්. ඒ කියන්නේ අපේ හීනවලට අදාළ ෆොටෝස් අපේ ඉස්සරහ අපිට නිතරම පේන්න තියෙද්දි අපිට අපේ මයින්ඩ් එක ඒ වෙනුවෙන් වැඩ කරන්න ඔටෝමැටිකලි පෙළඹෙනවා. ඒක නිසා තමයි ඔය විෂන් බෝඩ් එක ගොඩක් අය කියන්නේ යාළට සාර්ථක වුණා කියලා. ඔන්න ඕක තමයි එතන හේතුව. අපි නොදැනුවත්වම ඒ දේවල් වෙනුවෙන් ඒ දේවල් වලිනුත් වෙන්නේ විෂුවලයිසේෂන් එකක්ම තමයි. සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති අම්මලා ළමයින්ගේ එක්සෑම් වෙනුවෙන් බාර වෙනවා. ඉතින් අන්න ඒ වගේම අපිට පුළුවන් අනෙක් අය වෙනුවෙන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන්න. හැබැයි එතනදී වැදගත් වෙන දේ තමා ඔයාගේ හැඟීම ගැන හිතලා තමා ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන්න ඕනේ. එහෙම නැතුව එයාලා හීනේ ඉෂ්ට කරගෙන එයාලා සතුටු වෙන විදිහ ගැන හිතලා නෙමෙයි. මොකද එයාලට ඒ වෙලාවට දැනෙන දේ ඔයාට ඇත්තටම දැනෙන්නේ නැහැ. ඔයාලට ඒක හිතාගන්න බෑනේ. එයාලා ගිහින ඉෂ්ට වුණ නිසා ඔයාට දැනෙන හැඟීම ගැන හිතලා තමා ඔයා මේ law of attraction follow කරන්න ඕනේ. ඉතින් මට හිතෙනවා වීඩියෝ එක ක්ලියර් ඇති කියලා. මම එක්සැම්පල්ස් කීපයක් අරගෙන ඔයාලට මේක පැහැදිලි කළා. මම අද කතා කරපු ටොපික් එක ගොඩාක් අයට ඩවුට්ස් තියෙන දෙයක්. ස්පෙෂලි මම කලින් කිව්වා වගේ අම්මලට හිම ගොඩක් ඩවුට්ස් තියෙන එකක්. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය වොරි වෙන දෙයක්. ඒ කියන්නේ ගොඩක් අය දුක් වෙනවානේ අනේ අපිට බැයිද යාළගේ හීන වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන්න වගේ දේවල්. ඉතින් ඔන්න මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒකට උත්තරය ලැබෙන්න ඇති කියලා. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.